හෙලෝ යාළුවනේ, ඔයාලා දන්නවද මේ මොනවද කියලා? බලන්නකෝ. මේක හරිම රසවත් ගුණවත් කෑමක්. මේ ගෙඩි ඉදිච්චාම හරිම රසයි. ඒ දම් පාට වෙලා තියෙන්නේ ඉදුණට පස්සේ. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ගොඩාක් වටිනා ඖෂධයක්. ස්නායු සම්බන්ධව ඕනම කෙනෙකුට ස්නායු රෝගයක් තියෙනවා නම්, මතක ශක්තිය අඩු තියෙනවා නම් එයාලට මේ කොළ වෑංජනයක් විදිහට, මැලුමක් විදිහට ගන්න පුළුවන්. මේකේ වටිනාකම කියන්න බෑ. මේ අපේ ගෙදර පිළිගන්නේ තමයි මේ ලොකුවට මේ ගහ හැදිලා තියෙන්නේ. නම මොනවද දන්නවද? කළු කම්බීරිය. කළු කම්බීරිය. ඉතින් ස්නායු රෝගවලට හොඳම ගුණ බෙහෙතක් කියලා තමයි අපේ ඖෂධ වට්ටෝරු වල තියෙන්නේ. සිංහල වේදිකමේ එන හොඳම ඖෂධයක්. ඉතින් ඔයාලගෙත් කාගෙම හරි තද බල ඉසේ අමාරුවක්, ස්නායු සම්බන්ධව අසනීපයක් තියෙනවා නම්, විශේෂයෙන් කුඩා ළමයින්ට වෑංජනයක් විදිහට, මැල්ලුමක් විදිහට හොඳයි. මේ බලන්නකෝ මේ ගෙඩි වල ලස්සන. මේක පැණි රසයි. ඉදුණු ගෙඩි හරිම රසයි. කොළ ගොඩාක් මලවන්නේ නැතුව ඔයාලට පුළුවන් පොඩි බබාලට උනත් දෙන්න. හොඳේ. මේ බලන්නකෝ ගෙඩි ගොඩාක් පිරීලා තියෙන්නේ මේ ගහේ. මේ ඔයාලට පේනවනේ නේද? ඉතින් හොඳම ඖෂධීය ගුණ තියෙන කෑමක් තමයි මේ කළු කම්බීරිය කියන්නේ. ඉතින් ඔයාලගේ වතු වලක් තියෙනවා නම් පරිස්සම් කරලා තියාගන්න ඕනේ.